සියලු දෙනාම අද සාදරයෙන් පිළිගන්නවා. ඔන්න මම අද ඔයාලට අරගෙන ආවේ 2023 දී රිලීස් වුණු මිසින් කියන මිස්ට්‍රි තිලර් කියන කැටගරි වලට අයිති වෙන මූවි එකක් අරගෙන. ජූන් කියන්නේ සාමාන්‍ය තරුණ ගෑනු ළමයෙක්. ජූන්ගේ අම්මා එයාගේ අලුත් බෝයිෆ්‍රෙන්ඩ් එක්ක පිට රටකට ට්‍රිප් එකක් යනවා. මේ දෙන්න ආපහු එන්න නියමිත දවස ආවත් මේ දෙන්න ගැනම කිසිම හෝඩුවාවක් නැති වෙන්න දෙන්නම අතුරුදහන් වෙනවා. පොලිසියටවත් ජූන්ගේ අම්මා ගැන කිසිම හෝඩුවාවක් හොයාගන්න බැරි පසුබිමක අතේ සතේ නැති ජූන් එයාගේ කම්පියුටර් එක විතරක් පාවිච්චි කරලා අතුරුදහන් වුණු එයාගේ අම්මා ගැන හොයන්න පටන් ගන්නවා. ඔව් කම්පියුටර් එක විතරක් පාවිච්චි කරලා අඩුමතරම ගෙදරින් එළියටවත් බහින්නේ නැතුව. මේ මූවි එක හරිම විශේෂ මූවි එකක්. මූවි එක ගලාගෙන යන්නේ තනිකරම කම්පියුටර් එකක ස්ක්‍රීන් රෙකෝඩ් එකක් විදියට, එහෙම නැත්නම් සිකියුරිටි කැමරා හරි ඩෑෂ් කැම් එකක ෆුටේජ් එකක් විදියට. අවසානයේ මෙහෙම වෙයි කියලා අනුමාන කරන්න දියා හිතන්නවත් බැරි සුපිරිම ප්ලොට් ට්විස්ට් එකක් නෙමෙයි දෙක තුනක්ම තියෙන මේ මූවි එක පටන් ගන්නෙ. කෙනෙක් ෆැමිලි වීඩියෝ එකක් ප්ලේ කරලා බලන දර්ශනයකින්. වීඩියෝ එකේදී තාත්තයි දුවයි කැමරාවෙන් රෙකෝඩ් කරන ගමන් දුවගේ සෙල්ලම් බඩු ගැන කතා කරනවා. ටික වෙලාවකට පස්සේ මේ චූටි ළමයාගේ අම්මත් එනවා. කට්ටියම සතුටින් ඉන්නකොට තාත්තගේ නහයෙන් ලේනවා. අම්මා අහනවා ඔයා හොඳින්ද කියලා. මේත් එක්කම වගේ වීඩියෝ එක බලන කෙනා වීඩියෝ එක එතනින් නතර කරලා නවත්තපු තැනින් වීඩියෝ එක ට්‍රිම් කරලා ලාස්ට් ෆැමිලි ට්‍රිප් කියලා ඒ වීඩියෝ එක රීනේම් කරලා සේව් කරනවා. ඒ වීඩියෝ එකේ ඉඳපු පුංචි ළමයා එයා දැන් තරුණ ගෑනු ළමයෙක්. එයාගේ නම ජූන්. ඒ වීඩියෝ එකේ සිද්ධියෙන් පස්සේ ජූන්ගේ තාත්තා නැති වෙලා මේ වෙනකොට ජූන් ජීවත් වෙන්නේ එයාගේ අම්මා එක්ක. ඕන්න ජූන්ට එයාගේ අම්මගෙන් ෆේස් ටයිම් කෝල් එකක් එනවා. ජූන්ගේ අම්මා වැඩිය මේ අලුත් දේවල් දන්නේ නැහැ. ඒ නිසා එයා සිරි කියන ෆීචර් එක පාවිච්චි කරලා තමයි ජූන්ට කෝල් ගන්නෙ. ජූන්ගේ අම්මා අද එයාගේ අලුත් බෝයිෆ්‍රෙන්ඩ් එක්ක කොලොම්බියා වලට ට්‍රිප් එකක් යන්නයි ඉන්නේ සතියන්තය ගත කරන්න. අම්මා ජූන්ට කියනවා ඔයා පරිස්සමෙන් ඉන්න ඕනේ. මම හැමදේම බලලා තියෙන්නේ. අනික මගේ වොයිස් මේල් ඔයා කාලෙකින් බලලා නැහැ. අනිවාර්යෙන්ම ඒ ටික බලන්න. මම මගේ යාළුවා බෙදරට විස්තරේ කිව්වා. එයා විල්ලා ඔයා ගැන බලයි. දන්නවනේ ඉතින් අම්මලා. ජූන් කියනවා මට අවුලක් නෑ අම්මේ. ඔයා පරිස්සමෙන් ගිහින් එන්න කියලා. අම්මා ජූන්ට සල්ලි වගේකුත් දානවා හදිසියක් වුණොත් විතර පාවිච්චි කරන්න කියලා. අම්මගේ කෝල් එක ඉවරුණු ගමන් අනිත් අතට ජූන් අම්මා දැම්ම ඩොලර් 350න් 120ක්ම වීණ කියන යාගේ යාළුවට සෙන්ඩ් කරලා වැඩේ ගොඩ ගණන් අඩු මේ වලින් බලලා ගන්න කියලා මැසේජ් එකක් දානවා. ජූන් හදන්නේ අම්මා ගියාම යාළුවොත් එක්ක හොඳට විනෝද වෙන්න. අම්මා ගෙදර ඇවිල්ලා ජූන්ට කතා කරලා අම්මගේ බෝයිෆ්‍රෙන්ඩ් කෙවින් ලින් එක්ක ට්‍රිප් එක පිටත් වෙනවා. ජූන්ගේ ගෙදර ඩෝබෙල් කැමරා එකක් තියෙනවා. දොර පැත්තට කවුරුත් ආවොත් කැමරාවේ තියෙන මෝෂන් සෙන්සර් එකෙන් අඳුනගෙන ජූන්ගේ මැක් එකට නොටිෆිකේෂන් එකක් විදියට එවනවා. ඉතින් මේ නොටිෆිකේෂන් එකෙන්ම ජූන් බලාගෙනයි ඉන්නේ අම්මා කෙවින් ලින් එක්ක වාහනයට නැගලා පිටත් වෙනවා. වාහනේ කිව්වේ ඌබර් ටැක්සි එකක්. අම්මා යන අතරේ ටෙක්ස්ට් එකක් දානවා පරිස්සමෙන් ඉන්න. මගේ වොයිස් මේල් අනිවාර්යයෙන්ම බලන්න I love you ජූන් කියලා. ජූන් අම්මගේ මැසේජ් එකට රිප්ලයි එකක් නොදා ලයික් එකක් විතරක් දාලා පැත්තකට වෙනවා. අම්මායි දෙන්නේ සෞන්දා. එතකම් ජූන් නිදහස්. ජූන් සතියන්තේ යාළුවෝ එක්ක හොඳට විනෝද වෙනවා. මේ අතරේ ජූන්ගේ අම්මගේ යාළුවා හෙදර් එනවා ජූන් ගැන බලන්න. හෙදර් ජූන්ට කියනවා ඔයාගේ අම්මා කෙවින් එක්ක හොඳට විනෝද වෙනවා. කෙවින් මට ෆොටෝ වගේකුත් එවලා තිබ්බා කියලා. ඔන්න මේකෙන් ජූන්ට ප්‍රශ්නයක් එනවා. අම්මගේ බෝයිෆ්‍රෙන්ඩ් කෙවින් ඇයි අම්මගේ යාළුවා හෙදර්ට මැසේජ් එවන්නේ කියලා. ඒත් ඒ ගැන අහන්න කලින් හෙදර් අහනවා මම අද රෑමේ නවතින්නද කියලා. ජූන් කියනවා නෑ ප්‍රශ්නයක් නෑ මට තනියෙන් ඉන්න පුළුවන්. මම කොහොමත් කැමති නිස්කලංකව රැ තනියම ගත කරන්න කියලා. මොකද ඉතින් ජූන්ට බෑ හෙදර්ව මේ නවත්තගෙන යාළුවොත් එක්ක මේ පාටි දාන්න. ජූන් යාළුවොත් එක්ක එළියට ගිහින් හොඳට විනෝද වෙනවා. ඒ අතරේ අම්මා කෙවින් ලින් එක්ක විනෝද වෙලා එයාලා ගත්ත ෆොටෝ එහෙම ජූන්ට එවනවා. ඉතින් ඉරිදා හවස ජූන් ගෙදර ලොකු පාටි එකක් දානවා. පාටි එක ඉවර වෙන්නේ ජූන් අම්බානෙට බීලා වමනේ දාලා නැගිටින්නවත් පර නැතුව නින්දර වැටෙනකොට. පහුවෙන්ද නැගිටිනකොට 11ත් පහුවෙ. ඔන්න දැන් තමයි ජූන්ට මතක් වෙන්නේ එයා අම්මව ගන්න එයාපෝට් එකට යන්න ඕනේ නේද කියලා. හැබැයි මේ වෙනකොට කලින් දවසේ රෑ දාපු පාටි එකට පින් සිද්ධ වෙන්න මුළු ගෙදරම අවුල් ජාලාවක් වෙලා. ජූන්ගේ යාළුවා වීනත් මේ වෙනකොට වැඩට ගිහිල්ලා. ඒ නිසා ගෙදර අස් කරන්න උදව්වට ගෙන්න ගන්න කෙනෙකුත් නැහැ. රාණියම මේක අස් කරන්න දැන් වෙලාවක් ඉතුරු වෙලත් නැහැ. ඉතින් ජූන් කරන්නේ අම්මයාට දීපු සල්ලි වලින් ඉතුරු වෙලා තියෙන කොටස හවුස් කීපින් සර්විස් එකකට දානවා. එයා එයාපෝට් එකට ගිහින් අම්මව ගන්න අතරතුරේ ගෙදර සුද්ධ කරන්න කියලා. ජූන් එයාපෝට් එකට ඇවිල්ලා අම්මව සාදරයෙන් පිළිගන්නවා කියලා බෝඩ් එක ලියාගෙන අම්මා එනකම් බලාගෙන ඉන්නවා. අම්මගේ ෆ්ලයිට් එක එනවා. ඒකෙන් ආපු හැමෝම වගේ ඇවිල්ලා. ඒත් ජූන්ගේ අම්මයි කෙවිනුයි නෑ. ජූන් සෑහෙන වෙලාවක් බලාගෙන ඉන්නවා. ෆ්ලයිට් එකෙන් ආපු හැමෝම එළියට ඇවිත්
ජූන්ට පොඩි බයක් දැනෙන්න පටන් ගන්නවා. කෝකටත් හෙදට කෝල් එකක් දුන්නත් එයාගේ ෆෝන් එකත් වැඩ නැහැ. ඊළඟට ජූන් අම්මට කෝල් කරනවා. ඒත් කවදාවත් නැතුව අම්මා කෝල් ආන්සර් කරන්නේ නැහැ. අම්මගේ නම්බර් එකට මැසේජ් එකක් දැම්මත් අම්මා ඒව සීන් කරන්නේත් නැහැ. සෑහෙන වෙලාවක් ගත වුණාට පස්සේ තවත් බලක් ඉන්නල වැඩක් නැහැ කියලා තේරුම් ගත්ත ජූන් ගෙදර එනවා. ජූන් අම්මලා නැවතලා ඉඳපු හොටෙල් එකේ නම්බර් එක හොයාගෙන ඒකට කෝල් එකක් ගන්නවා. දැන් මේ කෝල් කරන්නේ කොලොම්බියාවල හොටෙල් එකකට. මේ කතා කරන කෙනාට ඉංග්‍රීසි බෑ. ජූන්ට ස්පැනිෂුත් බෑ. ඒත් ඉතින් එහෙමයි කියලා සැලෙනවද? ජූන් Google Translator එකක් දාගෙන ඒකෙන් උදව්වෙන් අහනවා කෙවින් ලින්. එයානු කෙනෙක් එක්ක හෝටලේ නැවතිලා හිටියා. එයාලා පිටත් වුණාද කියලා. හෝටෙල් එකේ අය කියන විදියට අම්මා ලින් එක්ක එයාගේ සේරම බඩුත් අරගෙන හරි වෙලාවට පිටත් වුණාලු. ජූන් මේ වෙනකොට හොටෙල් එකේ රූපයක් මැප් එකෙන් ඔන් කරගෙන බලාගෙන ඉන්නේ. හෝටලේ දොර ගාව කැමරා තියෙනවා. ඉතින් ජූන් කැමරා එකේ ෆුටේජ් ඉල්ලනවා. ඒ දෙන්න පිටත් වුණ එක බලන්න. හෝල් එකෙන් කතා කරන කෙනා කියනවා ෆුටේජ් නම් දෙන්න පුළුවන්. ඒත් ඒකට ජූන්ට පෞද්ගලිකව එන්න වෙනවා කියලා. ඒක නම් කරන්න බැරි දෙයක්. එකක් ජූන් ළඟ සල්ලි නෑ. මතකනේ. එයා දිගට හරහාට ඒ සල්ලි ටික වියදම් කළා. අනික කැමරා ෆුටේජ් පැය 48කින් මැකනවලු. ජූන් සල්ලි හොයාගෙන යනකොට ඒ ටික මැකිලා 7 අවුරුද්දක් ගත වෙලා තියෙයි. ජූන් කොහම හරි හෙදර්ව සම්බන්ධ කරගෙන විස්තරේ කියනවා. හෙදර් එම්බසි එකට කෝල් කළා. ජූන්ගේ අම්මයි කෙවින්ගේ මේ අතුරුදහන් වීම ගැන පැමිණිල්ලක් දානවා. ඒත් මේ රෑ නිසා එයාලා මේ වෙනකොට වහලා. එම්බසි එකෙන් කියනවා එයාලා උදේම ඒ ගැන බලන්නම් කියලා. හෙදර් ෆෝම් එකක් එවනවා. ඒක පුරවලා අම්මා අතුරුදහන් වුණ එක ගැන රිපෝට් එකක් දාන්නවා. පහුවෙනිද උදේම එම්බසි එකට ගිහිල්ලා මේ ගැන බලන්නම් කියලා. ඉතින් ජූන් රිපෝට් එක ෆිල් කරලා දානවා. පහුවෙනිද උදේ ජූන්ට එම්බසි එකේ නිලධාරියෙක්ගෙන් කෝල් එකක් එනවා. කෝල් එකෙන් කතා කරන පාක් කියන කෙනා කියනවා ඔයා අම්මා නැවතිලා ඉඳපු හොටෙල් එකේ ෆුටේජ් එක ඉල්ලුවා නේද? ඒ ටික මං ඔයාට ගෙනල්ලා දෙන්න ට්‍රයි එකක් දෙන්නම්. ඒත් මේ වෙන රටක් නිසා ලේසියෙන් ඒක කරන්න බෑ. ඒකට වෙලාව ගත වෙනවා. කෝල් එක අතරේ අතුරුදහන් වීම ගැන දාපු රිපෝට් එකට රිප්ලයි එකක් එනවා. ෆෝම් එක රිජෙක්ට් වෙලා කියලා. ජූන් කලබලේට රිපෝට් එක දාලා තින්නේ සයින් කරලා නැතුව. ආයෙත් ඒක සයින් කරලා එවන්න කියලා. කතා කරන පාක් අහනවා ඔයාගේ අම්මා ගැන දැනගන්න පුළුවන් මොනවා හරි දෙයක් තියෙනවා. ජූන්ට දැන් තමයි Gmail එක ගැන මතක් වෙන්නේ. ජූන් ටක් ගාලා අම්මගේ Gmail එකට ලොග් වෙලා බලන්න හදනවා. ඒත් අම්මා පාස්වර්ඩ් වෙනස් කරලා. ඒ නිසා ජූන්ට අම්මගේ Gmail එකට යන්න බෑ. ජූන් කියනවා දැනෙන මුකුත් නැහැ කියලා. ජූන්ට තේරෙනවා එම්බසි එකේ අය CCTV දර්ශන ගන්න යද්දී පරක්කු වැඩි වෙයි කියලා. ජූන්ගේ යාළුවත් වෙලා තියෙන දේ දන්නවා. එයා මැසේජ් එකක් දාලා අහනවා ඔයාලා යූ කැම්බලුවේ නැද්ද කියලා. ඔයාලත් අහර ඇති සමහර විට විශේෂයෙන්ම ප්‍රසිද්ධම ස්ථානවල CCTV තියෙනවා. ඒ කැමරාවලට ඕනම කෙනෙක්ට ලොග් වෙලා ඒ තැන් සජීවීව බලන්න පුළුවන්. ඒත් මේ වගේ කැමරා තියෙන්නේ ප්‍රසිද්ධම තැන්වල විතරයි. ඒ නිසා මේ අදහසත් වැඩ කරන්නේ නැහැ. මේත් එක්කම ජූන්ට හොඳ අදහසක් එනවා. කලින් දවසේ ජූන් එයාගේ ගේ සුද්ධ කරගන්න හවුස් කීපින් සර්විස් එකක් දැම්මා. අන්නේ විදියටම හවුස් කීපින් සර්විස් දෙන කොලොම්බියාවල ෆ්‍රීලාන්සර්ලා ඉන්න සයිට් එකක් හොයාගෙන ජූන් ඒ සයිට් එකෙන් අඩුම ගානට හවුස් කීපර් කෙනෙක්ව හයර් කරනවා ජාවි කියලා. ඊළඟට මේ ජාවිට කෝල් එකක් දීලා ජූන් කියනවා ඔයා දැන් මේ ලොකේෂන් එකට ගිහින් එතන තියෙන හොටෙල් එකෙන් මම කියන වෙලාවට අදාළව CCTV ෆුටේජ් එක ඉල්ලගන්න කියලා. ජාවි කියනවා මම හවුස් කීපර් කෙනෙක්නේ ඕවා කරන්නේ නැහැ කියලා. ඔව් ඉතින් ජාවි හිතාගෙන හිටියේ එයාට මේ සල්ලි ගෙව්වේ ගියක් සුද්ධ කරගන්න කියලා. ඉතින් ජූන් සේරම විස්තරේ පැහැදිලි කළා ජාවිට කියනවා. මේ තියෙන්නේ ජාවිට අදාළම නැති වැඩක්. ඒ වුණාට ජූන්ව දැක්කාම එයාට තමන්ගේ පුතාව මතක් වෙන නිසා ජාවි ඒ CCTV දර්ශන ටික අරගෙන දෙන්න එකග වෙනවා. ජාවි ෆෝන් එක තියන්න කලින් ජූන්ට කියනවා ළමයෝ ඔයා හොයන්න බැලුවේ ඔයාගේ අම්මා ගැන විස්තර. මොකද කියන්නේ ඔයා කෙවින් ගැන හෙව්වොත් කියලා. ඕන්න ඒකත් එක්ක ජූන්ට තේරෙනවා එයා මෙච්චර වෙලා try කරේ අම්මව හොයන්න. ඒත් කෙවින් ලින්ව හොයවා ගත්තත් අම්මව හොයා ගන්න පුළුවන්. ජූන් ළඟ මේ වෙනකොටත් කෙවින් ලින්ගේ Gmail එක නම් තියෙනවා. ඒත් ඒකට ලොග් වෙන්න පාස්වර්ඩ් එක නැහැ. ජූන්ගේ යාළුවත් මේ වෙලාවෙම ආපු නිසා එයාගේ උදව්වෙන් ජූන් පොඩි උපක්‍රමයක් පාවිච්චි කරලා කෙවින් ලින්ගේ Gmail එකේ පාස්වර්ඩ් එක අතර ගන්නවා. ඒ කොහොමද? මේ දෙන්නා කෙවින් ලින් විදියට කස්ටමර් කෙයා එකට කෝල් කරලා පාස්වර්ඩ් එක අමතක වුණු කෙවින් ලින් විදියට රඟපානවා. සාමාන්‍යයෙන් මේ වගේ වෙලාවක Gmail එකේ අයිතිකාරයා ගැන පෞද්ගලික කරුණු වලින් ප්‍රශ්න අහනවා. කෙවින් ලින්ගේ Facebook එක සහ අනිත් සමාජ මාධ්‍ය වලින් විස්තර හොයාගෙන ඒ ප්‍රශ්න වලට හරියටම උත්තර දීලා කෙවින් ලින්ගේ පාස්වර්ඩ් එක රීසෙට් කරලා Gmail එකට ලොග් වෙනවා. Gmail එකේ ප්‍රයිවසි වල map timeline කියන ඔප්ෂන් එකේ ෆෝන් එකේ ලොකේෂන් ඔන් කරපු වෙලාවේ ගිය තැන් හැම එකක්ම ට්‍රැක් වෙලා සේව් වෙනවා. ඒ අනුව කෙවින් ගෙදර ඉඳලා කොලොම්බියා වලට යනකම් අදාළ ලොකේෂන් පාත් එක සේව් වෙලා තියෙනවා.
ඒත් කොලොම්බියා වලට ගියාට පස්සේ එතනින් එහාට ඒ කියන්නේ අම්මයි කෙවින් ලිනුයි අතුරුදහන් වුණු දවසේ ඉඳලා කෙවින් එයාගේ ෆෝන් එකේ ලොකේෂන් ඕෆ් කරගෙන එයාලා ගිය තැන් සේව් වෙලා නැහැ. ඔන්න ජාවි ආයෙත් කෝල් එකක් ගන්නවා. එයා හොටෙල් එකට ගිහින් CCTV දර්ශන බලලා තියෙනවා. ඒත් මේ වෙනකොටත් එදා දවසේ CCTV ෆුටේජ් මැකිලා. ඒත් වාසනාවට ජාවි අඳුනන කෙනෙක් එතන වැඩට ඉඳලා තියෙනවා. එයාගෙන් අහගත්තු විස්තර අනුව එයා කියලා තියෙනවා ජෝඩුව දවල් 1ට විතර හොටෙල් එකෙන් පිටත් වෙලා තියෙනවා. ඒ වගේම කෙවින් හાર્ඩ්වෙයාර් එකකට යන්න ඕන කියව කතාවකුත් කියලා තියෙනවා. ජූන්ට දැන් ප්‍රශ්නයක්. නිවාඩුවක් ගත කරන්න ගියපු ජෝඩුව මොකටද හાર્ඩ්වෙයාර් එකකට යන්නේ කියලා. අනිත් එක මේ ගියේ මොන හાર્ඩ්වෙයාර් එකකටද මොනව ගන්නද කියන එකත් තාම රහසක්. ඔන්න ජූන්ට ඒක දැනගන්නත් හොඳ අදහසක් එනවා. ජූන් ළඟ මේ වෙනකොට Gmail password තියෙනවා කෙවින්ට අදාළව. ඒවා පාවිච්චි කළා කෙවින්ගේ ක්‍රෙඩිට් කාඩ් හිස්ටරි එක බලනවා. ඒ හිස්ටරි එකේ හැටියට කෙවින් අන්තිම පේමන්ට් එක කරලා තියෙන්නේ ගෙස්ට් මනි ස්ටෝ කියලා හાર્ඩ්වෙයාර් එකකට. ඒත් මේ නමින් මේ පැත්තේ හાર્ඩ්වෙයාර් කිහිපයක්ම තියෙනවා. අන්න ඒ හાર્ඩ්වෙයාර් ලයිස්තුවම සහ පේමන්ට් එකට අදාළ කෝඩ් එක ජාවිට දීලා මේ හાર્ඩ්වෙයාර් හැම එකකටම ගිහින් කෙවින් ගියේ මොන හાર્ඩ්වෙයාර් එකටද එයා එතනින් මොනවද ගත්තේ කියලා හොයලා බලන්න දෙනවා. ජූන් මේ විදියට හොයාගත්ත විස්තර ටික හෙදරට කියනවා. ඒ වගේම කෙවින්ගේ Gmail එක පීරනවා. අන්න එතකොට ජූන්ට මේ Gmail එක ඇතුළේ තිබිලා තවත් සැකසහිත දෙයක් හම්බ වෙනවා. ඒ කෙවින් බනී කේක් කියලා නමින් හඳුන්වන ගෑනු කෙනෙක්ට යවපු ඊමේල් එකක්. කෙවින් ඒ ගෑනු කෙනාට ඔයාව මගේ වැඩේට ගැලපෙනවා කියලා සඳහන් කරලා. ඒ කියන්නේ කෙවින් ලින් අම්මට වංචාවක් කළාද? Gmail එකේ බ්ලොක් කරපු යූසර්ස්ලා බලනකොට එතන 20-30 ගාණක්ම ඉන්නවා. ඒ හැමෝම එක එක නම් වලින් තමා ලින්ට කතා කරලා තියෙන්නේ. ඒකන් නිකම් නෙමෙයි තමන් දුන්නු සල්ලි ඉල්ලලා. මේ නම් සේරම Google කරලා බලනකොට එක කේස් ෆයිල් එකක් ඕපන් කරගන්න පුළුවන් වෙනවා. ඒකේ හැටියට නම් කෙවින් ලින් කියන්නේ මිනිස්සුන්ගේ සල්ලි වංචා කරපු හොරෙක්. අන්න ඒකට එයා ටික කාලයකට කලින් හිරේ ඉඳලා තියෙනවා. එම්බසි එකේ නිලධාරියා පාක්ට කතා කළාම දැනගන්නවා ඒ කතාව ඇත්ත. කෙවින් ලින් කියන්නේ හිරේ ඉඳපු කෙනෙක්. ඒත් එයා ජූන්ගේ අම්මා එක්ක යාළු වෙලා තින්නේ ඇත්ත නමින්. අනික එයා නිදහස් වුණාට පස්සේ වැරදි මුකුත් කරලා නැහැ. මේ කෝල් එකෙන් පස්සේ කෙවින් ඊමේල් යවලා තිබ්බ ගෑනු කෙනා බනී කේක් කියන කෙල්ල ගැන බලනවා. එයාගේ Instagram එකට ගියාම එයා වැඩ කරන තැන ගැන සඳහනක් තියෙනවා. ඉතින් ඒ තැනට කෝල් එකක් දීලා මේ ගෑනු කෙනා ගැන ඇහුවාම කියනවා මේ කෙල්ලත් දැන් සති දෙකක් තිස්සේ වැඩට ඇවිල්ලා නැහැ කියලා. ඊළඟට ජූන් බනී කේක් කෙල්ල වැඩ කරපු ඒ තැනේ නම කෙවින්ගේ Gmail එකේ map timeline එකේ search කරලා බලනවා. කෙවින් ඒ කෙල්ලව හම්බ වුණාද බලන්න. ඔව් කෙවින් මේ කෙල්ල වැඩ කරපු තැනට ගිහින් එයාව හම්බ වෙලා තියෙනවා. ඒත් එක්කම තව දෙයක් නෝට් වෙනවා. කෙවින් මීට දවස් 15කට කලින් ගොඩක් දුර ප්‍රදේශයකට ගිහින් තියෙනවා. ඒ ලොකේෂන් එක මොකක්ද කියලා බලලා එතෙන්ට දාලා නම්බරේ හොයාගෙන කෝල් කරනවා. මේ නම්බරෙන් කතා කරන කෙනා කියන්නේ එයාලා සමාජ සේවා ආයතනයක්. හිරේ ඉඳලා නිදහස් වුණු අයට ආයෙත් සමාජයේ හොඳින් ජීවත් වෙන්න උදව් කරන තැනක්. මේ කෝල් කරන ෆාදර් කියන හැටියට කෙවින් හිරේ ගිය කෙනෙක් වුණාට දැන් එයා උත්සාහ කරන්නේ හොඳ කෙනෙක් විදිහට ජීවත් වෙන්න. ඒ නිසා එයා මේ ආයතනේ උදව් ගන්නවලු. ඒ විතරක් නෙමෙයි. එයා නිතරම මෙහි තියෙන සෙෂන් වලදී ජූන්ගේ අම්මට තියෙන ආදරය ගැනත් කිව්වලු. ඒ කියන්නේ කෙවින් ලින් ඇත්තටම ජූන්ගේ අම්මට ආදරය කළාද? ඒත් ඒකෙන් වැඩක් නැහැ. තාමත් අම්මා ගැන හොරුවාවක් නැහැ. ජාවි හරියටම කෙවින් ලින් අම්මා එක්ක ගිය හાર્ඩ්වෙයාර් එක හොයාගෙන එතනින් එයාලා අරන් තින්නේ වෙන මොනවත් නෙමෙයි සාමාන්‍ය ඉබ්බෙක්ව. ඉබ්බෙක් කිව්වේ අගුලක් හරිද? ඒ ට්‍රිප් එකක් ගිය කෙනෙක්ට ඇයි ඉබ්බෙක් ඕනේ? ජාවිට ස්තුති කළා කෝල් එක කට් කළා ජූන් ඊළඟට කරන දේ ගැන කල්පනා කරනවා. ජූන්ට මේ වෙනකොට කෙවින් ලින් ගැන සැකයි. එයාද අම්මට මොනවා හරි කළේ. ජූන්ට උම්මනා වෙනවා කෙවින් ලින් සහ අම්මා අතර තිබ්බේ මොන වගේ සම්බන්ධයක්ද කියලා දැනගන්න. ඒකට උන් කරන්නේ කෙවින්ගේ Gmail එකට ලොග් වෙලා Gmail එකේ අම්මගේ නම සර්ච් කරලා බලනවා. එයා අම්මට මොන වගේ ඊමේල්ස්ද යවලා තියෙන්නේ කියලා බලන්න. අන්න එතකොට කෙවින් ලින්ට අම්මා මුණ ගැහුණු ඩේටින් සයිට් එකකින් කියලා වගේම ඒ සයිට් එකට ලොග් වෙලා එයාලා කරපු chat බලන්නත් පුළුවන් වෙනවා. මේ chat වලට අනුව නම් ඒව හරිම සාමාන්‍යයි. කෙවින් මුලින්ම අම්මා එක්ක chat කළා එයාව යාළු කරගන්න try කරලා තියෙනවා. පස්සේ මේ දෙන්නම එකින් එක එක්ක මැසේජ් කළා සම්බන්ධයක් පටන්ගෙන. මේ මැසේජ් වල ඒ කියන්නේ chat වල හැටියට නම් කෙවින් ඇත්තටම අම්මට ආදරය කළා. ජූන් කෙවින් ගැන සැක කරනවද නැද්ද කියලා හිතෙද්දී නිකමට වගේ සර්ච් කරලා බලනවා කෙවින් ගිය හાર્ඩ්වෙයාර් එක අවට රොමැන්ටික් ටුවරිස්ට් ඩෙස්ටිනේෂන් මොනවද කියලා. අන්න එතකොට තමයි එක තැනක් තියෙන්නේ ලව්ලොක් බ්‍රිජ් කියලා. ඔයාලත් අහලා ඇති ආදරය කරන කපල් එයාලගේ නම ලියලා ඉබ්බෙක් පාලමට දාලා ලොක් කරලා ඊළඟට යතුරු ගඟට දානවා. අන්න ඒ වගේ පාලමක් හાર્ඩ්වෙයාර් එක අවට ප්‍රදේශයේ තියෙනවා. එතෙන්ද තමයි ඉබ්බෙක් අරගෙන කෙවින් අම්මා එක්ක යන්න ඇත්තේ.
පහුවෙනිද ජාවි එතනට ගිහින් අම්මයි ලින්ගේ නම ගහලා තියෙන ඉබ්බව හොයාගෙන ඒක තාහුරු කරගන්නවා. ඒ වගේම ජූන්ට තව දෙයක් මතක් වෙනවා. මතකද මං කිව්වල් ලයිව් කැම් අන්න ඒ වගේ ලයිව් කැම් එකක් මෙන්න මේ බ්‍රිජ් එක ගාව තියෙනවා. ඒ ලයිව් කැම් එකෙන් සජීවීව ඒ පාලමේ අවට ප්‍රදේශයේ වෙන දේවල් බලන්න පුළුවන්. ඒ විතරක් නෙමේ පහුගිය දවස්වල දර්ශන පවා. ඉතින් ජූන් ඒ කැම් එකෙන් අම්මයි කෙවිනුයි අතුරුදහන් වුණු දවසේ හවස් වරුවේ වීඩියෝ චෙක් කරනවා. ඔන්න එතකොට මේ කැමරාවේ තිබිලා අම්මා කෙවින් එක්ක මෙතෙන්ට ආපු එක සටහන් වෙලා තියෙනවා. ඒ දෙන්න මෙතෙන්ට ඇවිල්ලා වගේම කෙවින් අම්මට ප්‍රොපෝස් කරලා තියෙනවා. මේත් එක්කම ජූන්ට කෙවින්ව සැකකාර ලයිස්තුවෙන් අයින් කරන්න සිද්ධ වෙනවා. මොකද එයා අම්මට ප්‍රොපෝස් පවා කරලා තියෙන නිසා. එම්බසි එකේ පාක් කියන නිලධාරියා කෝල් කරලා කියනවා අම්මා ගැන අලුත් දෙයක් හොයාගත්ත කියලා. ඒ වීඩියෝ එකක්. ඒ වීඩියෝ එකේ හැටියට කෙවින් අම්මා එක්ක ලව්ලොක් බ්‍රිජ් එකට ගිහින් එන ගමන් ඉද්දී ඒ දෙන්නව වෑන් එකෙන් ආපු කොල්ලෝ කට්ටිය පැහැරගෙන ගිහින් තියෙනවා. දැන්ට පොලිසිය සැක කරන්නේ මේ පහර ගැනීම සල්ලි වෙනුවෙන් කරපු දෙයක් කියලයි. ජූන්ට ඇත්තටම අම්මා ගැන බයයි. මොකද මේ පැහැර ගැනීම මිනිමැරිමක් වෙන්නත් පුළුවන්. ජූන් හරියට අම්මට යනකොට සමුදුන්නෙත් නෑ. ජාවි කියනවා මගේ පුතා මාත් එක්ක තරහ වෙලා ඉන්නේ. මම එයාව හොයාගෙන බලෙන් කතා කරන්න යන්නේ නෑ. හැබැයි මම හැම වෙලාවෙම එයාට ආදරෙයි. ඔයාගේ අම්මත් එහෙමයි දුක් වෙන්න එපා. ජූන් ජාවි එයා වෙනුවෙන් කරපු හැමදේටම ස්තුතියි කියලා ලැප් එක වහන්න යනවා. ඔන්න එතකොට තමයි අම්මගේ චැට් එක දකින ජූන්ට තව දෙයක් නෝට් වෙන්න පටන් ගන්නේ. අම්මා මෙහින් පිටත් වුණු දවසේ ඉඳලා ප්ලේන් එකේදී ප්ලේන් එකෙන් බැස්සට පස්සේ හැම දවසකම ෆොටෝ එව්වා. ඒත් ඒක ෆොටෝ එකකවත් එලින්ම අම්මගේ මූණ පේන්නේ නැහැ. මූණ කවර් වෙන්න ගත්ත ෆොටෝ තියෙන්නේ. ප්ලේන් එකේ ඉද්දී එව්ව පළවෙනි ෆොටෝ එක. ඇත්තටම ෆොටෝ එකක් නෙමෙයි ෆේස් ටයිම් එකෙන් එවපු ෂෝට් වීඩියෝ එකක්. ඒක පැහැදිලිව පේනවා ඒ අම්මා නෙමෙයි. කෙවින් ඊමේල් එකක් දාලා හම්බ වෙන්නත් ගිහින් තිබ්බ අර බනීකේ කෙල්ල. ඔව් ඉන්ස්ටාග්‍රෑම් එකේ තිබ්බා එයා ඇක්ටර් කෙනෙක් විදියටත් වැඩ කරනවා කියලා. මේකත් එක්ක පොලිසිය ප්‍රසිද්ධියට පත් කරනවා ග්‍රේස් ඇලන්. ඒ කියන්නේ ජූන්ගේ අම්මව කෙවින් ලින්සා බනීකේ කෙල්ල එකතු වෙලා පැහැරගත්තා කියලා. බනීකේ කියන්නේ ඇත්ත නම නෙමෙයි. ඒක මම පාවිච්චි කරන්නම්. ජූන්ගේ අම්මා කවදාවත් කොලොම්බියා වලට ගිහින් නැහැ. අම්මා වෙනුවට ප්ලේන් එකකින් කොලොම්බියා වලට ගිහින් තින්නේ බනීකේ කෙල්ල. ඒ නිසා ගුවන්තොටුපළ අවට ප්‍රදේශයේ ලොකු මෙහෙයුමක් දියත් කරනවා ජූන්ගේ අම්මව හොයන්න. දේශ සීමා ගැන පවා අවධානයෙන් ඉන්නේ කෙවින් පැනලයයි කියලා. ඒ වගේම පොලිසිය මේ වෙනකොට තාහුරු කරගෙන තියෙනවා අම්මගේ account එකෙන් ලොකු මුදලක් එළියට අරන් තියෙනවා කියලා. අනික කෙවින් අම්මා එක්ක ගෙදරින් ඉඳන් පිටත් වුණු Uber එක ඇත්තටම රෙජිස්ටර් වුණු Uber driver කෙනෙක් එකක් නෙමෙයි. එයත් කෙවින් කුලියට ගත්තු මිනිස්සෙක් වෙන්න පුළුවන්. ජාවි කොලොම්බියාවල නිවුස් බලලා එහෙන් වෙන විමර්ශන කටයුතු ගැන විස්තර කියනවා. අපේ වීඩියෝ එකක් දැක්කේ කෙවින් වයි ජූන්ගේ අම්මවයි. අම්මා කිව්වට අම්මා වගේ පිණී ඉඳපු බනී කේක් වයි පැහැර ගන්නවා. අන්න ඒ කට්ටියව අල්ලගෙන ඇත්තටම ඒත් සාමාන්‍ය කොල්ල රංචුවක් විතරයි. එයාලට සල්ලි දීලා අරගෙන තියෙන්නේ චිත්‍රපටියක් රඟපානවා කියලා. ඒකත් විමර්ශන නොමග යවන්න කරපු බොරුවක්. අනික් අතට බනී කේක් කෙල්ල ආයෙත් රට ඇතුළට එද්දී අත්අඩංගුවට අරගෙන එයා කරපු ප්‍රකාශයට අනුව එයාවත් කුලියට අරගෙන තියෙන්නේ රියැලිටි ෂෝ එකක් කරනවා. ඒක ෆෝන් එකෙන් රෙකෝඩ් කරන එක. එයාට කරන්න තියෙන්නේ වෙනත් රටක ට්‍රැවල් කරන ගෑනු කෙනෙක් විදියට රඟපාන එක කියලා. ඉතින් ලොකුස ගානක් දුන්නේ ඉඳා මෙයත් කිසිම ප්‍රශ්නයක් අහන්නේ නැතුව ඒ වැඩේට එකඟ වෙලා තියෙනවා. ආසේ නිවුස් යනකොට තමයි එයාට තේරිලා තියෙන්නේ එයා මේ අපරාධයකට තමයි අහුල් වෙලා තියෙන්නේ කියලා. එම්බසි එකේ පාක් කියන නිලධාරියා ජූන්ට කතා කළා තව CCTV වගයක් එවලා. ඒකේ තියෙන්නේ කෙවින් අම්මත් එක්ක ගෙදරින් ඉඳන් පිටත් වෙන Uber එකටම බනී කේක් එල්ලව දාගෙන එයාපෝට් එකට යන හැටි. ඒ කියන්නේ කවදාවත් ජූන්ගේ අම්මා මේ රටින් පිටට ගිහින් නැහැ. අම්මා වෙනුවට ගිහින් තියෙන්නේ බනී කේක් කෙල්. නිලධාරී පාක් කනවා ඔයාගේ අම්මා ඇරෙන්න වෙන පවුල කවුද ඔයාට ඉන්නේ කියලා. ඒත් එහෙම කෙනෙක් නැහැ. නිලධාරී පාක් ඊළඟට අහනවා අම්මට වෙනත් නමක් තිබ්බද කියලා. ඒ ජූන් කවදාවත් එහෙම දෙයක් දැනන් හිටියේ නැහැ. මේත් එක්කම මීඩියා එකට එළි වෙනවා ජූන්ගේ අම්මගේ ඇත්තම නම ග්‍රේස් ඇලන් නෙමෙයි. එයාගේ මුල්ම නම වෙන එකක්. ඒ වගේම ඒ ඇත්තම නම උසාවි නියෝගයකින් සීල් කරලා කියලා. අඩුම තරමේ මේ විස්තරේ ජූන්වත් දැනගෙන හිටියේ නෑ. ජූන් මේ ගැන හෙදර්ගෙන් අහනවා. ඒත් හෙදර් කියන්නේත් එයත් මේ ගැන දැනන් හිටියේ නෑ කියලයි. හෙදර් ලෝයර් කෙනෙක්. ඒ නිසා එයා දන්න විදියට අම්මගේ මේ ඇත්තම නම හොයාගන්න උසාවියට සීල් එක කඩන්න නම් තව සතියක් විතර යනවා. මේ කාලේ පුරාම ඉන්ටර්නෙට් එකේ හැමතැනම මේ ගැන ලොකු කතා බහක් ඇති වෙනවා. වැඩි දෙනෙක් කියන්නේ ජූන්ගේ අම්මා කෙවින් එක්ක ඒ කියන්නේ එයාගේ අලුත් බෝයිෆ්‍රෙන්ඩ් එක්ක පැනලා ගිහින් අලුත් ජීවිතයක් පටන් ගත්තා කියලයි. එයාව හොයලා වැඩක් නැහැ සල්ලි නාස්තියක් විතරයි කියලා. ජූන් ඒව ගණන් ගන්නේ නැතුව තමන්ගේ පැත්තෙන් අම්මව හොයන එක දිගටම කරනවා. කෙවින්ගේ Gmail එකේ සර්ච් හිස්ටරි එකේ බලනවා අම්මගේ පරණ නම ගැන හරි අතුරුදහන් වීමට සම්බන්ධ වෙනත් දෙයක් හරි තියෙනවද කියලා. අන්න එතකොට තමයි කෙවින්
identity එක හංගලා message යවන්න පුළුවන් app එකක් download කරලා තියෙනවා කියලා දැනගන්න පුළුවන් වෙන්නේ. ජූන් මේ app එක එයාගේ Mac එකට download කරලා කෙවින්ගේ Gmail එකයි සුපුරුදු password එකයි දීලා log වෙන්න බලනවා. ඒත් මේකේ password එක වෙනස් එකක්. ජූන් කරන්නේ කලින් වතාවේ Gmail එකේ password එක ගත්ත විදියටම forgotten password option එක දීලා password reset කරලා මේ messaging app එකට log වෙනවා. මේකේ ඊයේ දාපු message එකක් තියෙනවා. ඒ message එකෙන් කෙවින් කෙනෙක්ගෙන් අහලා තියෙනවා ඔයා ජූන්ට මොනවා හරි කිව්වද කියලා. ඒකට අනිත් පැත්තේ කෙනා උත්තර දීලා තියෙනවා නෑ. මම එයාට මුකුත් කිව්වේ නෑ. එයා තාම මුකුත් දන්නේ නෑ කියලා. ජූන් දැන් මේ පෙනී ඉන්නේ කෙවින්ගේ account එකෙන්නේ. ඉතින් එයා කෙවින් විදියට රඟපාලා message එකක් දානවා එහා පැත්තේ කෙනාට ඔයා ගෙදරද ඉන්නේ. මම අලුත් ෆෝන් එකක් ගත්තා. කෝල් කරන්න නම්බර් එක දෙන්න කියලා. එහා පැත්තේ කෙනා එයාගේ නම්බර් එක මැසේජ් එකක් විදියට එවනවා. ජූන් මේ නම්බර් එක කොපි කරගන්නවත් එක්කම කෙවින් එයාගේ පැත්තෙන් මේ ඇප් එකට ලොග් වුණු නිසා ජූන්ගේ ඇප් එකෙන් කට් වෙනවා. ඒ ජූන් මේ වෙනකොටත් කෙවින් chat කරපු අනිත් කෙනාගේ නම්බරේ කොපි කරගත්තා. ඒ නම්බර් එක සේව් කරලා කෝල් එකක් දෙන්න යනකොට ඔන්න තවත් ට්විස්ට් එකක් එළියට එනවා. ඒ තමයි මේ නම්බර් එක අමුතුවෙන් සේව් කරන්න දෙයක් නැහැ. ඕල්රෙඩි ජූන් සේව් කරලා තිබ්බ එකක්. මේ වෙන කාගේවත් නම්බර් එක නෙමෙයි හෙදර්ගේ. ඇයි කෙවින් හෙදර් එක්ක chat කරේ. ජාවිට කෝල් කළා දැනගත්ත මේ අලුත් විස්තරේ කියන ජූන් දැන් හදන්නේ හෙදර්ට මෝනටම ගිහින් කතා කරන්න. ඒ වගේම සාක්ෂි එකතු කරගන්න එයාගේ ස්මාර්ට් වොච් එකෙන් කතා කරන දේවල් රෙකෝඩ් කරගෙන පොලිසියට යන්නයි ලෑස්ති. ජාවි කියනවා ඕක ගොඩක් අවදානම් භයානක වැඩක්. ඒ නිසා ඕක නවත්තන්න කියලා. දෙමව්පියෝ උනත් වැරදි කරන්නේ නැතුවම නෙමෙයිනේ. ඔව් ඒ කියන්නේ ජාවිත් හිතනවා සමහර විට ජූන්ගේ අම්මා පැනලා යන්නේ නැති කියලා. මේකට කේන්ති යන ජූන් ඔයාගේ පුතාව අතෑරියට මම මගේ අම්මව අතාරින්නේ නැහැ කියලා කෝල් එක කට් කළා හෙදර්ගේ ඔෆිස් එකට එනවා. වොච් එකේ කැමරාවෙන් රෙකෝඩ් වෙන්න තියලා හෙදර්ට කතා කරනවා. ඒත් ඔෆිස් එකේ හෙදර් නැහැ. හැබැයි දොර ඇරලා ජූන් ඇතුළට එනවා. ඇතුළේ වෙන කවුරුත්ම පේන්නේ නැහැ. හෙදර්ගේ කම්පියුටර් එකේ ස්ක්‍රීන් එකේ පේන්න තියෙන්නේ කම්පියුටර් එකේ ඩීටේල්ස් ඉරේස් වෙන්න දාලා කියලයි. හෙදර්ගේ මේස උඩ ෆොටෝ වගේක් තියෙනවා. ඒ එක ෆොටෝ එකක ජූන් ඉන්නව වගේම ඒක උඩ ලියලා තියෙනවා ඔයා මේ ගැන මොනවා හරි යාට කිව්වොත් මම ජූන්ව මරනවා කියලා. ජූන් දකිනවා බිම කැඩිච්ච මාළයක පබළු වගේක් තියෙනවා. ඒ වගේම සෝදිසි කරද්දී හෙදර්ගේ මරලා දාපු මිනිහා හම්බ වෙනවා. මොකද්ද මේ කනට ගැහුවා වගේ උනේ? සිද්ධ උනේ මේකයි. ජූන් කෙවින් විදියට හෙදර්ට මැසේජ් දැම්ම නිසා ඝාතකයා කවුරු වුණත් අනුමාන කරලා තියෙනවා. ජූන් හෙදර්ව හොයාගෙන එනවා කියලා. හෙදර් දන්න මොකක් හරි රහසක් එළි වෙන්න පුළුවන් නිසා ඝාතකයා හෙදර්ව මැරුවා. මම ඝාතකයා කියන්න හේතුවක් තියෙනවා. මේ ඝාතකයා කෙවින් ලින් නෙමෙයි. තුන්වෙනි කෙනෙක්. මොකද කෙවින් ලින් මේ වෙනකොටත් ඉන්නේ කොලොම්බියාවල. ඇත්තටම හෙදර් කැමැත්තෙන් ඝාතකයාත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරලා නැහැ. මේ ඝාතකයා හෙදර්ට තර්ජනය කළා තියෙනවා. එයා දන්න රහස එලි කරුත් ජූන්ව මරනවා කියලා. හෙදර් මුලින් ඉඳලම කරලා තියෙන්නේ නිශ්ශබ්දව ජූන්ව ආරක්ෂා කරපු එක. නිලධාරී පාක් කියන විදියට ජූන් වාසනාවන්තයි. මොකද එයා එතෙන්ට යනකොටත් ඝාතකයා බොහෝ දුරට එතන ඉඳලා තියෙනවා. ජූන්ට නෑවෙනගෙන නැති නිසා පොලිසිය ආරක්ෂිත තැනකට ගෙනියන්න තීරණය කළා. දැන් අපි දන්නවා කෙවින් ලින් තනියම නෙමෙයි ජූන්ගේ අම්මව පැහැරගත්තේ. එයාට තුන්වෙනි කෙනෙක්ගෙන් ඒ කියන්නේ ඝාතකයාගෙන් උදව්වක් තිබ්බා. ඊළඟට අපිට පෙන්වන්නේ දෙන්නෙක් අතර වෙන මැසේජ්. කෙවින් ලින් කෙනෙක්ට කියනවා හරියටම කිව්වොත් ඝාතකයාට කියනවා එයාව කොලොම්බියා වලින් එළියට ගන්න එයාට ආයෙත් හිරේ යන්න බෑ කියලා. ඝාතකයා කියනවා මම ඔයාට සල්ලි දුන්නා අපේ සම්බන්ධය එතනින් ඉවරයි කියලා. පහුවෙනිදා ජූන්ගේ යාළුවා එයාට ලින්ක් එකක් එවනවා. ඒ කොලොම්බියාවල බෝඩර් එකේදී කෙවින් ලින්ව අත්අඩංගුවට ගන්න ගිහින්. ඒත් කෙවින් ලින් කලබල කරලා පොලිසියට ප්‍රතිප්‍රහාර එල්ල කරන්න ගිහින් වෙඩි කාලා මැරිලා කියලයි. ජූන්ව මේ වෙනකොට වෙන ආරක්ෂිත තැනකට ගෙනියන්න ලෑස්ති කරලා කම්පියුටර් එක ෂට් ඩවුන් කරන්න කලින් අම්මා අවසානයේදී එවපු මැසේජ් සහ කාලයක් තිස්සේ එයා නොබලපු එයාගේ අම්මා එයාට එවපු වොයිස් මේල් ටික චෙක් කරනවා ගොඩක් කනගාටුවෙන්. අම්මා ජූන්ට වොයිස් මේල් වලදී කතා කරලා තියෙන්නේ ජූන් බක් කියලයි. එයාට පුංචි කාලේදී තාත්තා කතා කරපු නම. ඔන්න ඒක ඇහුවහම දෙයක් මතක් වෙලා ජූන් අම්මගේ Gmail එකේ password එකට එයාගේ nickname එක ජූන් බක් කියලා දෙනවා. වැඩේ හරි. අම්මගේ Gmail එක ඕපන් වෙනවා. අම්මව රටින් පිටට ගිහින් නැහැ. ඒක map timeline එකෙන් තාහුරු වෙනවා. එයාපෝට් එක පැත්තට යනකොට location off වෙලා අම්මගේ email එකට ගිහින් block කරපු contact මොනවද කියලා බලද්දි එකක් තියෙනවා. ඒකෙන් ඇවිල්ලා තියෙන්නේ එක email එකයි. ඒකෙන් කියලා තියෙන්නේ ඔයාව හොයාගත්ත ග්‍රේස්. අම්මා මේ විදියට block කරපු email එක copy කරගෙන ඒක ගිහින් කෙවින්ගේ email එකෙන් පරීක්ෂා කරනවා. කෙවින් මේ කෙනත් එක්ක සම්බන්ධයක් තියාගත්තද බලන්න. ඔව්. කෙවිනුත් මේ ඊමේල් එකත් එක්ක පණිවිඩ හුවමාරු කරගෙන තියෙනවා. හරියටම කිව්වොත් ඒක පණිවිඩයයි.
ඒ පණිවිඩේ තියෙන්නේ මම ඔයාගේ කැමරා ටික එව්වා. ඒවට ලොග් වෙන්නේ මගේ Gmail එකකින් කියලායි. ලොගින් ඊමේල් එකත් ඇටච් කරලා තියෙනවා. ඉතින් ජූන් මේ ලින්ක් එකට ගිහින් forgotten password දීලා කලින් වගේම password reset කරලා ලොග් වෙනවා. ඔන්න මේත් එක්කම කොහේ හරි ගෙදරක කැමරා ෆුටේජ් වගේ ප්ලේ වෙනවා. මේ ටික පරිස්සමෙන් පරීක්ෂා කරනකොට ජූන්ට තේරෙනවා මේක කොහේ හරි තැනක තියෙන ගෙයක් කියලා. මයික් එකෙන් කතා කරත් කවුරුත් උත්තර දෙන්නේ නැහැ. ඒක කැමරාවක් පරීක්ෂා කරද්දී ජූන් අඳුන ගන්නවා ඒ කැමරාවෙන් පේන තැන. ඒ තමයි ජූන් පොඩි කාලයාගේ තාත්තත් එක්ක වීඩියෝ එකක් ගත්ත කාමරය. මේත් එක්කම ජූන්ට කෝල් එකක් එනවා. ඒ එක වතාවක් කෙවින් ගැන අහන්න කෝල් ගත්තු ෆාදර්ගේ නම්බර් එකකින්. එයා ජූන්ගේ ගේ ළඟටම ඇවිල්ලා ජූන් බය වෙනවා. වගේම අහනවා ඔයා කවුද? ඇයි මෙහෙට ආවේ කියලා. ෆාදර් විදියට පෙනී ඉන්න කෙනා ජූන්ට පෙන්නනවා එයාගේ මූණ. ඔව් මේ වෙන කවුරුත් නෙමෙයි කාලයකට කලින් මැරුණා කිව්ව ජූන්ගේ තාත්තා. ඒත් ඒ කොහමද? ජූන්ට හිතාගන්න බෑ එයාගේ ඇස්වල කඳුළු. වෙන කරන්න දෙයක් නැති නිසා ඇත්ත දැනගන්න ජූන් දොර අරිනවා. ඇත්තටම මේ ජූන්ගේ තාත්තා තමයි. ජූන්ගේ තාත්තා කියනවා ඔයා හිතාගෙන හිටියේ මම මැරිලා කියලා නේද? නෑ. මම ඇත්තටම ජීවතුන් අතර ඉන්නවා. ඔයාගේ අම්මා ඔයා පුංචි කාලේ මාත් එක්ක හැමදාම රණ්ඩු වුණා. එයාට ඕනුනේ මාව ඔයාගෙන් ඈත් කරන්න. ඉතින් එයා බොරු චෝදනාවලට මාව හිරේ යවුවා. මම අවුරුදු ගාණක් මෙන්න මේ හිරගෙදර හිටියේ. මේත් එක්කම ජූන්ට මතක් වෙනවා මේ නමින් තියෙන හිරගෙදරම තමයි කෙවින් ලින් හිටියේ කියලත්. ඒකත් එක්ක ජූන් තේරුම් ගන්නවා එහෙමනම් එයාගේ තාත්තා තමයි කෙවින් එක්ක එකතු වෙලා අම්මාව පැහැරගත්තේ කියලා. ජූන් ටක් ගාලා ක්‍රියාත්මක වෙලා කෝල් එකක් ගන්න හැදුවා ජූන්ගේ තාත්තා. එහෙම නැත්නම් මං එයාට ජේම්ස් කියන්න. ජේම්ස් ජූන්ව පැහැරගෙන අරගෙන යනවා. ඇත්තටම මොකක්ද මේ වෙන්නේ? ජූන්ගේ අම්මගේ ඇත්ත නම සාරා. ජූන් පොඩි කාලෙදී ජේම්ස් දරුණු විදියට මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණු කෙනෙක්. එයා සෑහෙන්න ජූන්ගේ අම්මට කරදර කළා තියෙනවා. ඒක කොච්චර දරුණුයිද කිව්වොත් ලොකු තුවාල පවා ඇති වෙලා තියෙනවා. කාලය ගත වෙනවත් එක්ක මේක තවත් දරුණු වෙලා තියෙනවා. ජේම්ස් ජූන්ට කරදරයක් කරන්න කලින් අම්මා ක්‍රියාත්මක වෙලා එයාගේ යාළුවා වගේම ෆැමිලි ලෝයර් උණු හෙදර්ගේ උදව් ඇතුව මද්ද්‍රව්‍ය භාවිතය ගෘහස්ත හිංසනය කියන චෝදනා යටතේ අවුරුදු ගානකට එළියට එන්න බැරි වෙන්න ජේම්ස්ව හිරේ යවලා. ඊපස්සේ අම්මා ජූන්ට තාත්තා මැරුණා කියලා බොරුවක් කිව්වා වගේම එයාගේ අනන්‍යතාවය වෙනස් කළා. ජූන් එක අලුත් ජීවිතයක් පටන් ගත්තා. දැන් ජේම්ස් කරන්නේ එයාව හිරේ යවුවට පලිගන්න එක. මේ වෙනකොට අම්මව හිර කරලා තියෙන කාලයකට කලින් ජූන් පොඩි කාලේ ජීවත් වුණු ඒ ගෙදරටම ගෙනල්ලා ජූන්වත් ගැට ගහනවා. ඊළඟට ජේම්ස් ජූන්ගේ අම්මව මරන්න එනවා. ජේම්ස් එයා ජූන්වත් මෙහෙට පෑරගෙන ආවා කියලා අම්මට කියලා එයාව මරන්න හදනවා. මේත් එක්කම ක්‍රියාත්මක වෙන ජූන්ගේ අම්මා අමාරුවෙන් හොයාගත්ත යකඩ කෑල්ලකින් ජේම්ස්ට ගහලා දොරත් ලොක් කරලා ජූන්ව හිර කරලා තියෙන තැනට එනවා. මේ අතරේ ජේම්ස් නැගිටලා තුවක්කුවෙන් දොරේ අගුල කඩාගෙන එනවා. අම්මා ජූන්වත් ලෙහාගෙන එළියට එන්න හදනකොටම ජේම්ස් ඇවිල්ලා ආයෙත් මේ දෙන්නම හිර වෙන විදියට කාමරේ දොර ලොක් කරනවා. ජේම්ස්ට වැඩ වැරදුනා. එයා යනවා ඊළඟට කරන දේ ගැන හිතන්න. මේ අතරේ ජූන්ට මතක් වෙනවා එයාව පැහැරගෙන එනකොටත් එයා මැක් එකෙන් මේ කාමරේ CCTV ටික බල හිටියේ කියලා. ඒත් කවුරුත් ඒ කාමරේ නැති නිසා CCTV වලින් මෙයාලව පේන්නේ නැහැ. ස්මාර්ට් වොච් එක ඒක ජූන්ගේ අතේ තාම තියෙනවා. ජූන් ඒකෙන් Wi-Fi on කළා. ජේම්ස්ගේ Wi-Fi එකට සම්බන්ධ වෙනවා. වාසනාවට ඒක ලොක් කරලා නැහැ. ඊළඟට WhatsApp එකෙන් ජාවිට ගන්නවා. ඒත් ජාවි කෝල් එක පළවෙනි පාර කට් කරනවා. මතකනේ ජූන් ජාවිට බැන්නා. ඒත් දෙවෙනි වතාවේ කෝල් එක ආන්සර් කරනවා. ජූන් බොහොම අමාරුවෙන් ජාවිට තේරුම් කළා දෙනවා අපිව හිර කරගෙන ඉන්නේ. අපි මේ ඉන්න තැන ඇඩ්‍රස් එක මගේ Instagram එකේ පළවෙනි ෆොටෝ එකේ ඇති. ඒක අරගෙන පොලිසියට කියන්න කියලා. ඒත් අවාසනාවට කෝල් එක මගදී කට් වෙනවා. කට් වෙනව නෙමෙයි ජේම්ස් Wi-Fi එක ඕෆ් කළා. ජේම්ස් ඇවිල්ලා ජූන්ගෙන් වොච් එක ඉල්ලනවා. ජූන් බය වෙලා ඉන්නකොට ජේම්ස් තුවක්කුවෙන් අම්මගේ බඩට වෙඩි තියනවා. අම්මා ඇදගෙන වැටෙනකොට ජේම්ස් ජූන්ව අල්ලගෙන එයාගේ අතේ තියෙන වොච් එක ගන්න හදනවා. වෙඩි වෙදිලා තුවාල වෙලා හිටියා තමන්ගේ දුවට කරදරයක් වෙන්න යනවා කියලා දැක්ක අම්මා බිම වැටිලා තියෙන කණ්ණාඩි කෑල්ලක් අරගෙන ජේම්ස්ගේ බෙල්ලටම අනිනවා. කණ්ණාඩි කෑල්ලක්? ඔව් ඔව්. ජේම්ස් අම්මට වෙඩි තියද්දී එයාව තල්ලු වෙලා ගිහින් පිටිපස්සේ තිබ්බ කණ්ණාඩිය බිඳුනා. අන්න ඒකේ කෑල්ලකින්. ජේම්ස් අමාරුවෙන් කාමරේ දොරත් ලොක් කරගෙන පැනලා යන්න හැදුවත් වැඩක් වෙන්නේ නැහැ. ජේම්ස් මැරෙනවා. ජේම්ස් මැරුණට ජූන්වත් අම්මවත් තාම බේරුනේ නැහැ. එයාලා හිර වෙලා ඉන්නේ. ජූන්ට දැන් කාගෙන්වත් උදව් ඉල්ලන්න විදියක් නැහැ. අම්මා ළඟට යන ජූන් අම්මට පොරොන්දු වෙනවා. අම්මගේ වොයිස් මේල් හැම එකක්ම බලන්නම්. ආයෙ කවදාවත් අම්මා කියන දේ අහන්නේ නැතුව ඉන්නේ නැහැ කියලා. බොහොම අසරණ වෙලා ජූන් ඉන්නකොට එයාට ආයෙත් අදහසක් එනවා. මේ වෙනකොටත් එයාගේ ගෙදර මැක් එකේ මේ කාමරේ CCTV දර්ශන ප්ලේ වෙනවා. එයා කතා කරන දේවල් එයාගේ කාමරෙන් ඇහෙනවා. ජූන් මේ කැමරාව අතට අරගෙන කැමරාවේ මයික් එකට ඇහෙන්න හයියෙන් කියනවා "Hey Siri,
call 911 වැඩේ හරියනවා. ඒක දවසකට පස්සේ අම්මත් සම්පූර්ණයෙන් හොඳ වෙලා ගෙදර එනවා. අනෙක් අතට ජාවිත් අම්මගෙනුයි ජූන් කෙනුයි පාඩමක් ඉගෙනගෙන එයාගේ පුතා එක්ක කතා කළා. ඒ දෙන්නත් එකතු වෙලා තියෙනවා. ජූන් එයාගේ අම්මත් එක්ක තාත්තගේ බිහිසුණු කරදරෙන් ගැලවිලා සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පටන් ගන්නකොට මේ මූවි එකත් අවසන් වෙනවා. හරිම වෙනස් ප්ලොට් ට්විස්ට් ගොඩක් තිබ්බ මූවි එකක්. එහෙම නේද? හැබැයි අපිට මේ කතාවෙන් ලොකු පණිවිඩයක් දෙනවා. එකක් කිව්වට කිහිපයක්. පළවෙනි එක අපි හිතාගෙන ඉන්නවා Gmail එකට පාස්වර්ඩ් එකක් දැම්මම අපේ Gmail එක ආරක්ෂිතයි. අපි කරන දේවල් කාටවත් බලන්න බෑ කියලා. ඒත් දැක්කනේ ජූන් කිසිම වෙනමක් නැතුව ලේසියෙන්ම කෙවින්ගේ Gmail එක ලොග් වුණා. තාමත් ඔයාලා හිතනවා නම් හැකින් කියන්නේ ලොකු කෝඩ් ටයිප් කරන එකට කියලා. නෑ වැරදි. ඒ නිසා පරිස්සම් වෙන්න. හැමෝටම සුබ දවසක්.